ඔන්න ද්විත්ව කුලකවල අපි කුලක 6ක්ම පාට කරලා ඉවරයි. දැන් අපි යමු ත්‍රිත්ව කුලකවලට. හරි. අපි පටන් ගමු බොහෝ. දන්නතරෝ ඉන්නවනේ. ඒකලටත් එක හිමීට වැඩේ පටන් ගමු. ඔන්න. හරිද? ටියුට් එකේ තියෙන මෙහෙමනේ. ටියුට් එකේ තියෙන්නේ මෙහෙම උඩ රවුමක් තියෙනවා. පල්ලෙහා රවුම් දෙකක් තියෙනවානේ. ඔන්න ඔහොම ටියුට් එකේ තියෙන්නේ. පොඩ්ඩක් උඩ රවුම කැට වුණානේ. හරි. උඩ රවුමක් තියෙනවා. පල්ලෙහා රවුම් දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම. උඩ රවුමක් තියෙනවා. පල්ලෙහා රවුම් දෙකක් තියෙනවා. හරි නේද? හරි. මෙහෙම ගමුකෝ ළමයි අපි. ඔන්න මේ දෙවෙනි එක ඩොට් සර්කල් තියෙනවානේ. හරි මම බලන්නම් ළමයි. මේ දෙවෙනි එක මේක තුන්වෙනි එක. හරි. ඔන්න මේ කොහමද මාක් කරලා තියෙන ඩියුට් එකේ තියෙන විදිහටම ගමු නැත්නම් ඔයගලන්ට පැටලෙන්න පුළුවන්. මෙයා A, මෙයා B, මෙයා C. මේ රවුම A, මේ රවුම B, මේ රවුම C කියලා තියෙනවා. ඊට පස්සේ මේ රවුම A, මේ රවුම B සහ මේ රවුම C. හරි. අපිට පළවෙනි එකේ කියන්නේ A ඡේදන B ඡේදන C. දෙවෙනි එකේ කියන්නේ A ඡේදන B. ඉංග්‍රීසි අකුරු තුනක් තියෙනවා කියලා තුනක්ම තියෙන්න ඕන කියලා එකක් නෑ ළමයි. හරිද? ඊළඟ එකේ තියෙන්නේ A ඡේදන B ඡේදන C dash. හරි. ඔය තුන පාට කරමුකෝ ළමයි. ඔන්න කවුරු හරි දරුවෙක් දන්නේ නැත්නම් පෑන පැත්තකින් තියලා පෑන් හරි පැන්සල් හරි අතේ තියෙන දේවල් පැත්තකින් තියලා බලා ගන්න. හරිද? හරි. දැන් මෙතන කුලක තුනක් තියෙනවා කියලා මහා අමුතු දෙයක් නැහැ. ඔයා දන්නවනේ ඡේදනයක් කියන්නේ දෙන්නටම අයිති පොදු ප්‍රදේශය. මේලයක් කියන්නේ දෙන්නගේ ඔක්කොම ටික. දැන් මෙතන A ඡේදන B ඡේදන C. Aටයි Bටයි Cටයි කියන තුන් දෙනාටම අයිති පොදු ප්‍රදේශය. ඡේදනයක් කියන්නේ පොදු ප්‍රදේශය කියලා හදන්නවනේ ළමයි. එහෙනම් ළමයි A ඡේදන B ඡේදන C කියන්නේ Aටයි Bටයි Cටයි තුන් දෙනාටම අයිති පොදු ප්‍රදේශය. කොහෙද ළමයි මේකේ A රවුමේ B රවුමේ C රවුමේ තුන් දෙනාටම අයිති පොදු ප්‍රදේශය වෙන්නේ? හරියටම මෙන්න මේ මැද්ද. එහෙනම් A ඡේදන B ඡේදන C වෙන්නේ ළමයි හරියටම මේ මැද ප්‍රදේශය. පැහැදිලි නේද? අන්න ඒක තමයි A ඡේදන B ඡේදන C වෙන්නේ. හරිද? හරි. තප්පර කීපයක් දෙන අඩුපාඩුවක් තියෙනවා නම් දාගන්න. A ඡේදන B ඡේදන C කිව්වම Aටයි Bටයි Cටයි තුන් දෙනාටම අයිති පොදු ප්‍රදේශය. හරි නේද ඒක? හරි. එන්න දෙවෙනි එකට A ඡේදන B. දැන් මේක ත්‍රිත්ව කුලක තමයි ළමයි. ත්‍රිත්ව කුලක කියලා ඔයාලට රවුම් තුනේම ඉංග්‍රීසි අකුරු මෙතන තියෙන්න ඕන කියලා එකක් නැහැ. ත්‍රිත්ව කුලක කියලා රවුම් තුනේම ඉංග්‍රීසි අකුරු මෙතන තියෙන්න ඕනේ එහෙම කතා නැහැ. දෙන ඕන එකක් අඳුර කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි C ගෑවිලා නැහැ. ඉතින් C ගැන හිතන්න එපා. තියෙනවාට A ඡේදන B. කොහෙද A රවුම තියෙන්නේ මෙතන? B රවුම තියෙන්නේ මෙතන. ඉතින් Aටයි Bටයි දෙන්නට පොදු ප්‍රදේශය මම කරන්න. එච්චරයි. C හිටියත් එකයි අපිට නැතත් එකයි. පැහැදිලිද? A ඡේදන B කියන්නේ එහෙනම් Aටයි Bටයි දෙන්නටම අයිති පොදු ප්‍රදේශය තමයි පාට කරන්න ඕනේ. නම් කොයිද පාට කරන්න ඕන? හරියටම මෙන්න මේ Aටයි Bටයි දෙන්නටම අයිති මල් පෙත්ත තමයි පාට කරන්න ඕනේ. පැහැදිලි නේද? ඔන්න දෙවෙනි ත්‍රිත්ව කුලකේ අඩපාඩුවක් තියෙනවා නේද? දාගන්න තප්පර කීපයක් දෙන්න. හරිනේ. A ඡේදන B ඡේදන C පළවෙනි එක, දෙවෙනි එක A ඡේදන B. හරි. එන තුන්වෙනි එකට මට ඉක්මනින් යනවා. මම ආයි කියනවා වේගය වැඩි නම් කියන ටිකක් ඉක්මනින් යනවා. මොකද අපිට ගණන් හදන්න තියෙනවා. හරිද? හරි. ඔන්න A ඡේදන B ඡේදන C dash ළමයි. ඉතින් දැන් ඔයා ඡේදනේ දන්නවා, මේලේ දන්නවා, dash කියන කතාව දන්නවනේ. හිමීට හිතන්න, සිංහලෙන් හිතන්න. එතකොට ටංගාල ක්ලික් වෙනවා. හරිද? ඔන්න බලන්නකෝ. A ඡේදන B. A ඡේදන B කියන්නේ කොහෙද? Aටයි Bටයි දෙන්නටම අයිති මල් පෙත්ත. හරි. මෙන්න මෙයා කියලා මම තේරුම් ගත්තා. A ඡේදන B කියන මෙන්න මේ මල් පෙත්ත.
ඊට පස්සේ ඡේදන C dash. C ගේ කොහෙවත් ගෑවෙන්න බෑ. ඡේදනය වෙන්න ඕනේ. හැබැයි C ගේ කොහෙවත් ගෑවෙන්න බෑ. ඒ කියන්නේ ළමයි ඒ ඡේදන B කිව්වම මේ මල් පෙත්ත බව ඇත්ත. හැබැයි ඒ මල් පෙත්තේ C ගේ කොහෙවත් ගෑවෙන්න බෑ. එහෙනම් පාට වෙන්න ඕනේ කොතන විතරද? මෙන්න මේ චූටි උඩ කෑල්ල විතරයි. මල් පෙත්තේ උඩ කෑල්ල විතරයි. ඇයි? C dash. C ගේ කොහෙවත් ගෑවෙන්න බෑ. එහෙනම් පාට වෙන්නේ කොහෙද ළමයි? මෙන්න මේ ප්‍රදේශය විතරයි. පැහැදිලි නේද? දාගන්න කඩපාඩුවක් තියෙනවා. යමු ඊළඟ කුලක තුනට. හරි. ඔන්න අපි යමු ඊළඟ ත්‍රිත්ව කුලක තුනට. ගමු අපි එකක් තියෙන මේ විදිහටමනේ. උඩ රවුමයි පහළ රවුම් දෙකයි. ඔන්න ඊළඟ එක උඩ රවුමයි පහළ රවුම් දෙකයි. උඩ රවුමයි පහළ රවුම් දෙකයි. මේක ඔක්කොම කුලක 10ක් පාට කරන්න ඉගෙන ගමු අපි. දැන් 3යි නිවල් කරේ. මෙන්න ඊළඟ 3. sorry 10ක් නෙවෙයි. 8ක් න. දැන් ඔන්න ඊළඟ 3යි එතකොට 6යි තව දෙකක් තියෙනවා අපිට. හරි. A B C මේක කොහොමද මාක් කරලා තියෙන්නේ? මෙයා A මෙයා B මෙයා C. මෙයා A උඩ ඉන්න කෙනා B C A B C. හරිද ළමයි? පැහැදිලි නේද? හරි. මොනවද දැන් මේකේ අඳුර කරන්න තියෙන්නේ? A ඡේදන B මේල C dash. ඊට පස්සේ A මේල B මේල C. ඊට පස්සේ A මේල B මේල C ගේ dash. ඔන්න. හතරවෙනි ත්‍රිත්ව කුලකය. බලමු. දැන් පුළුවන් වෙන්න ඕනේ දැන් හිමීට හිතන්න. A ඡේදන ඒ කියන්නේ ඒව ඡේදනය වෙන්න ඕනේ. මේ සම්පූර්ණ A කියන රවුම ඡේදනය වෙන්න ඕනේ. හැබැයි B මේල C dash. B මේල C කියන්නේ කොහෙද? B ටයි C ටයි දෙන්නටමයි ඔක්කොම ප්‍රදේශය. B මේල C කියන්නේ B ටයි C ටයි දෙන්නටමයි ඔක්කොම ප්‍රදේශය. ඒ ප්‍රදේශය dash පොඩ්ඩක්වත් ගෑවෙන්න බෑ. B ටයි C ටයි අයිති දෙන්නටමයි ප්‍රදේශයේ පොඩ්ඩක්වත් ගෑවෙන්න බෑ මේ ප්‍රදේශ දෙකේ ළමයි. හරිද? මේ ප්‍රදේශ දෙකේ පොඩ්ඩක්වත් ගෑවෙන්න බෑ. හැබැයි ඡේදනය වෙන්න ඕනේ ඒව. එහෙනම් මේ රවුම් දෙකේ පොඩ්ඩක්වත් ගෑවෙන්නේ නැතුව ඒව ඡේදනය වෙන නම් කොතනද පාට වෙන්න ඕනේ? මෙන්න මේ කෑල්ල තමයි පාට වෙන්න ඕනේ. පැහැදිලි නේද? එහෙනම් අඳුරු වෙන්න ඕනේ ළමයි මෙන්න මේ ප්‍රදේශය. පැහැදිලි නේ? අපතේ කීපයක් දෙන්න අඩුපාඩුවක් තියෙනවද බලන්න. තේරුම් නැත්නම් දාගන්න ඉක්මනින්. ඔන්න A ඡේදන B මේල C dash. යමු ඊළඟ A මේල B මේල C. ඒ කියන්නේ ළමයි A ටයි B ටයි C ටයි ඔක්කොටම අයිති ටික. A මේල B මේල C. ඒ කියන්නේ ළමයි A රවුමයි B රවුමයි C රවුමයි ඔක්කොටම අයිති ටික. මේල කියන්නේ ඔක්කොම ටිකනේ. එහෙනම් අපි මෙතන රවුම් තුනම පාට කරමු. A මේල B මේල C ඔක්කොම ටික. පැහැදිලි නේ? දැන් මේක දන්නවනම් මේක නිකම් වෙන්න ඕන ළමයි. A මේල B මේල C dash. ඒ කියන්නේ A ටයි B ටයි C ටයි ඔක්කොටම අයිති ටික නෙමෙයි වටේ ටික. dash නේ. ඒ කියන කතාව නෙමෙයි අනිත් ටික. A ගේ B ගේ C ගේ රවුම් තුනේ කොහෙවත් පාට වෙන්න බෑ. පාට වෙන්න ඕනේ වටේ ටික. එහෙනම් ළමයි වටේ ප්‍රදේශයේ තමයි අඳුරු වෙන්න ඕනේ. ඔන්න A මේල B මේල C ගේ dash කියන ප්‍රදේශය. පැහැදිලි නේ? බලන්න අපේ කීපයක් දෙන අඩපාඩුවක් තියෙනවද කියලා. අපි යමු ත්‍රිත්ව කුලකවල අන්තිම දෙකට. හරිද? ත්‍රිත්ව කුලකවල මම කිව්වා කුලක 8ක් තියෙනවනේ. අපි දැන් 6ක් අඳුරු කරා. තව 2යි තියෙන්නේ. ඒ දෙකත් අඳුරු කරමු. ඔන්න මෙහෙම එකයි මෙහෙම එකයි මෙහෙම එකයි. එකක් තියෙනවනේ. මෙහෙම එකයි මෙහෙම එකයි මෙහෙම එකයි. හරි.
ඔන්න එකයි මෙන්න අවසාන එක. කොහොමද ඉංග්‍රීසි අකුරු මන් දීලා තියෙන්නේ? A මේල B ඡේදන C dash A මේල B ඡේදන C dash A ඡේදන B මේල B ඡේදන C මේල C ඡේදන A. ඔන්න ළමයි අපි ඉංග්‍රීසි අකුරු දාගෙන යමු. A B C මෙතන A B C හයි. ඔන්න මේ දෙකක් පාට කරාම කුලකවල එන්න පුළුවන් අපි සංකීර්ණම තැනක වෙනකම් කතා කරලා තියෙනවා. හරිද? හරි. එන්නකො 7 වෙනි එකට ඔන්න A මේල B ඡේදන C dash පොඩක් අස්සන් කියමුද? A මේල B ඡේදන C dash. හරි ඔන්න A මේල B ඡේදන C dash. හරිද? හරි. මොකද කරන්න ඕනේ? A මේල B. එහෙනම් Aටයි Bටයි දෙන්නටම අයිති ඔක්කොම ටික එන්න ඕනේ මේලයක් නේ. හැබැයි ඡේදන C dash C ගේ පොඩ්ඩක්වත් ගෑවෙන්න බෑ. Aටයි Bටයි අයිති ඔක්කොම ටික එන්න ඕනේ. හැබැයි C ගේ පොඩ්ඩක්වත් ගෑවෙන්න බෑ. එහෙනම් පාට වෙන්න ඕනේ කොයි ටිකද? මෙන්න මේ පල්ලෙහා ටිකනේ. එහෙනම් ළමයි අඳුර වෙන්න ඕනේ මෙන්න මේ ප්‍රදේශය. පැහැදිලිනේ? ඔන්න A මේල B ඡේදන C dash. බලන්න ළමයි අඩුපාඩුවක් තියෙනවද කියලා. අපර කීපයක් දෙන්න එකමින් දාගන්න. ඔන්න අන්තිම එක. ත්‍රිත්වකුල වල අන්තිම එක. A ඡේදන B B ඡේදන C C ඡේදන A. මැද්දෙන් මේල තියෙනවා. A ඡේදන B කියන්නේ කොහෙද? Aටයි Bටයි දෙන්නටම අයිති මෙන්න මේ මල් පෙත්ත. මම කොකටත් පාට කරන්නම්කෝ. ඔන්න A ඡේදන B. B ඡේදන C කියන්නේ Bටයි Cටයි දෙන්නටම අයිති ටික මෙන්න මේ මල් පෙත්ත. මම එකක් පාට කරන්නම්කෝ. ඊට පස්සේ C ඡේදන A. Cටයි Aටයි දෙන්නටම අයිති ටික මෙන්න මේ මල් පෙත්ත. ඒකත් මම පාට කරන්නම්කෝ. ළමයි මැද්දේ තියෙන්නේ මේලය. මේලයක් කියන්නේ මේ ඔක්කොගෙම කියන ඔක්කොම ටික. මෙතනයි තැන් තුනෙන්ම කියන ඔක්කොම ටික පාට වෙන්න ඕන කියලා තමයි මේලෙන් කියන්නේ. ඉතින් එහෙනම් අපි ඔක්කොම ටික පාට කරලා තියෙන්නේ. මේ කොටස කියන්නේ මෙතන, මේ කොටස කියන්නේ මේ මල් පෙත්ත, මේ කොටස කියන්නේ මේ මල් පෙත්ත. මල් පෙති තුනම පාට කරන්නයි තියෙන්නේ. පැහැදිලිනේ? ඔන්න ත්‍රිත්ව කුලකවල එන පුළුවන් සංකීර්ණම අවස්ථාවනකම් අපි කතා කරා.